ඇප්ලයි කියන වචනේ තේරුම් කීපයක් තියෙනවා. ඔළුවේ, මුහුණේ, ඇඟේ තෙල් ක්‍රීම් පවුඩර් ගන්නවට ඇප්ලයි කියලා කියනවා. ඊට අමතරව බිත්තියේ පේන් ගන්නවට ඇප්ලයි කියනවා. බ්‍රේක් ගන්නවට ඇප්ලයි කියලා කියනවා. යම්කිසි නීතිමය දෙයක් පවත්වාගෙන යනවට ඇප්ලයි කියලා කියනවා. මොහොර දෙයක් ඉල්ලුම් කරනවට ඇප්ලයි කියලා කියනවා. අපි බලමු වාක්‍ය කිහිපයක්. I apply oil on my hair. I apply oil on my hair. I apply cream on my face. I apply lotion after bath. මම නැවට පස්සේ ඇඟේ lotion ගන්නවා. I apply gel on my hair. මම ගලුවේ gel ගන්නවා. I apply herbal oil on my hair. මම ගලුවේ herbal oil ගන්නවා. මම ජොබ් එකකට ඉල්ලුම් කරනවා. I apply a job. මම නිමාඩු ඉල්ලුම් කරනවා. I apply for leave. මම නිමාඩු ඉල්ලනවා. මම course එකකට ඉල්ලුම් කරනවා. I apply for a course. මම පැන වලට වතුර දානවා. I apply water to plant. මම පසට කාබනික් බෝර එකතු කරනවා. I apply manure to the soil. මම මැෂින් එකට තෙල් දානවා. I apply oil to the machine. මම සපත්තු පොලිස් කරනවා. I apply polish to shoes. මම පෙට්ටියට ටේප් එක ගන්නවා. I apply tape on the box. grammar පාවිච්චි කරනවා. I apply grammar in writing. මම ඉස්කෝලේ නීති පවත්වාගෙන යනවා. I apply rules in the school. මම පන්තියේ විනය පවත්වාගෙන යනවා. I apply discipline in the class. මම බ්‍රේක් ගන්නවා. I apply break. මේ apply කියන වචනේ භාවිතා කරන්නේ ඉල්ලුම් කරනවා කියන විතර නෙමෙයි. ඔළුවේ, මූණේ, ඇඟේ පතේ ඕන දිහාවක තෙල් ක්‍රීම් පවුඩර් ගන්නවට සහ මොහොර ආලේප කරනවා, ඉල්ලුම් කරනවා, ජලය එකතු කරනවා, ඊට අමතරව ටේප් එක ගන්නවා, සපත්තු පොලිස් කරනවා. කියන්න කලින් කියන හැම දෙයකටම අපිට පුළුවන් පාවිච්චි කරන්න කරන කෙනාට පස්සේ ඇප්ලයි කියන වචනේ දානවා. කරන කෙනා ඒක වචන කෙනෙක් නම් උක්ත ඒක වචන නම් ඇප්ලයි කියන වචනේ ඇප්ලයිස් වෙනවා. සරල වර්තමාන කාලයේදී මේ වගේ පොඩි පාඩම් එකතු කරගන්න ඔයාලා ගොඩක් වටිනවා. තවත් මේ වගේ වීඩියෝ රැසක් එක දිගට එක පෙරට රැංගෙනවා. එකක්වත් මිස් කරගන්න එපා. channel එක subscribe කරලා තියාගන්න. කමෙන්ට් එකක් දාන්න.